සුබ දවසක්. අද දවසේදීත් අපේ දවසේ සිතුවිල්ල පුංචි කතන්දරයකින් පටන් ගනිමු. එක්තරා නගරයක දක්ෂ චිත්‍ර ශිල්පියෙක් සිටියා. මේ චිත්‍ර ශිල්පියා ඔහුගේ උපරිම හැකියාව යොදලා ඉතා රමණීය චිත්‍රයක් නිර්මාණය කර එය එම නගරේ ඉතා ප්‍රසිද්ධ ස්ථානයක තබා ඒ යටින් මෙහෙම පුංචි දැන්වීමක් ලියනවා. මෙම චිත්‍රයේ ඔබ දකින යම් අඩුවක් වරදක් හෝ නුසුදුසු දෙයක් ඇතිනම් එය රතු පෑනකින් ලකුණු කරන්න. දවසකට පසුව මේ චිත්‍රය බැලීමට නැවතත් මේ චිත්‍ර ශිල්පියා ගියා. ඔහු දැක්කා ඒ චිත්‍රයේ හැම තැනම වගේ රතු පෑනෙන් බෝදේ ඒ නගර වැසියෝ ලකුණු කර තිබුණා. කුරුල්ලාගේ හැඩය හරි නැහැ කියලා, ගංගාවේ පාට හරි නැහැ කියලා, කන්දේ ස්වභාවය හරි නැහැ කියලා, ගස්වල වර්ණය හරි මදි කියලා, නොඑක් ආකාර අඩුපාඩු මේ චිත්‍රයේ ඔවුන් ලකුණු කර තිබුණා. මේ චිත්‍රය ගලවාගෙන ගෙදර ගෙනියලා සතියකට පමණ පසුව එම චිත්‍රයම ඒ විදියටම නිර්මාණය කරලා එම ස්ථානයේ මේ නගරේ ඔහු රඳවනවා. හැබැයි මෙවර ඔහු මෙහෙම පුංචි දැන්වීමක් ලියනවා. මේ චිත්‍රයේ යම් වරදක්, යම් අඩුපාඩුවක්, යම් නුසුදුසුකමක් ඔබ දුටුවොත් එය සෑදීමට කාරුණික වෙන්න. පැය 24ක් ගත වෙනවා. මේ චිත්‍ර ශිල්පියා ඔහුගේ චිත්‍රය බලන්න නැවත යනවා. ඔහුගේ පුදුමයට ඒ නගර වැසියෝ කිසිම දෙනෙක් කිසිම අඩුපාඩුවක් වෙනස් කරලා තිබුණේ නැහැ. ප්‍රේමවන්තය, ඔබගේ ජීවිතේ, මගේ ජීවිතේ අඩුපාඩු සොයන ගොඩාක් අය ඉන්නවා. වැරදි ගැන කතා කරන ගොඩක් අය ඉන්නවා. නමුත් ඒ කිසිම වරදක් අපේ ජීවිතේ නිවැරදි කරන්නට ඒ කිසි කෙනෙක් උත්සාහයක යෙදෙන්නේ නැහැ. වරක් යේසුස් වහන්සේ වෙතට කාම මිත්‍යාචාරයේ කරද්දීම අසුවුණු කාන්තාවක් ආගමික නායකයන්ගේ මූලිකත්වයෙන් සෙනග උන්වහන්සේ වෙතට රැගෙන එනවා. ඔවුන් උන්වහන්සේගෙන් අහනවා, අපේ ව්‍යවස්ථාව අනුව අපි ඇයට ගල් ගසා මැරිය යුතුය. නමුත් ඔබ වහන්සේ මේ ගැන කියන්නේ මොකද්ද? උන්වහන්සේ උන්ට පිළිතුරු දෙමින් කියනවා, නුඹලා අතරින් පව් නැති කෙනා ඇයට ප්‍රථම ගල ගහන්න. ඇයට චෝදනා කරපු, ඇයට ගල් ගහන්න ආපු කිසි කෙනෙක් ඇයට ගල් ගැස්සුවේ නැහැ. ඔවුන් නිහඬව එකිනෙකා බැගින් ඔවුන් නැවත හැරී ගියා. අවසානයේදී යේසුස් වහන්සේ ඇයට කියනවා, යොහන් තුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදය 11 වෙනි පදේ මම ඒක ඔබට කියවනම්. එවිට යේසුස් වහන්සේ මමත් නුඹට වරදට පත් නොකරමි, යන්න මෙතෙන් පටන් තවත් පව් නොකරන්නයි ඇයට කීසේක. ප්‍රේමවන්තය, යේසුස් වහන්සේ කවදාක්වත් ඔබගේ අඩුව බලලා ඔබව සුළු කරන්නේ නැහැ. ඒ වරද නිවැරදි කරන්න ඔබට අවශ්‍ය කමාවත් අනුග්‍රහයත් උන්වහන්සේ දෙනවා. අපේ වැරදි හොයන, අපේ අඩුපාඩු ගැන කතා කරන අයට අපි මාතෘකාවක් පමණයි. අපි ඔවුන්ට කතාවට තේමාවක් පමණයි. නමුත් යේසුස් වහන්සේ අපව වරදට පත් කරන්නේ, අපේ වරද පෙන්වා දී එය නිවැරදි කරන්නට අපිට අවශ්‍ය කරන අනුග්‍රහයත් උපකාරයත් සපයන තැනන් වහන්සේ. ඒ නිසා ඔබත් මනුෂ්‍යයන්ගේ අඩුපාඩුවලට, දෝෂාරෝපණයට, විවේචනයට ලක්වුණු කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් සුභාරංචිය මේකයි, උන්වහන්සේ කවදාක්වත් ඔබව වරදට පත් කරන්නේ, ඔබව වරදෙන් නිදහස් කරන්නට කටයුතු කරන තැනන් වහන්සේ.
මේ පණිවිඩය ඔබට වඩාත් උන්වහන්සේට ප්‍රේම කරන්න හා උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්නට දිරිය සවිය ගෙන දෙනසේක්වා. ඔබට ජයග්‍රාහී දවසක්.